මෙම මූවී එක පටන් ගන්නකොටම පෙන්නන්නේ රේඛා මිස් පුස්තකාලේ යන ගමන් ඉන්නේ. එතකොට විදුහල්පතිතුමා හම්බෙලා කියනවා මිස්ටර් ඔයා කැමති නම් මගේ කාමරේට එන්න අපි තේ එකක් බොමු කියලා විදුහල්පතිතුමා එතනින් යනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා රේඛා මිස් කියනවා මේගා ටීචර්ට ප්‍රින්සිපල් නම් මට තේ බොන්න කියලා කතා කරනවා. ප්‍රින්සිපල් මට ලයින් කරන්න හදන්නේ කියලා මේගා මිස්ට කියනවා. මේ කතාව යන අතරේ මේගා ටීචර් පන්තියේ ළමයෙක් එක්ක අම්මා කෙනෙක් ඇවිල්ලා. මේ කතාව යන අතරේ මේගා ටීචර්ගේ පන්තියේ ළමයෙක් එනවා අම්මා කෙනෙක් ඒ ළමයා එක්කන් එනවා. මොකද කියනවනම් මේ ළමයාගේ ෆෝන් එකේ කොල්ලෙක් එක්ක අයිස්ක්‍රීම් කනවා සෙල්ෆි එකක් ගාලා ඉවර වෙලා ඉන්ස්ටාග්‍රෑම් එකේ දාලා. ඒක නිසා ඒ අම්මා ඇවිල්ලා නම් බාලිකා පාසලක කොහමද මේවා වෙන්නේ බලන්නකො ගමුමේ කොටේ වගේම ටිකක් ඉස්සුණත් ගමුම යට සාය පේන්න ඉස්සෙනවා කියලා කියනවා. එක්කම මේගා ටීචර්ගේ සාරියේ පොට වැටෙනවා දැකලා හැමෝම කටවල් වැයෙනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා මේගා මිස් ගෙදර බලන්න ආපු මනමාලයාව හම්බෙන්න ගිහලා කතා කර ඉන්නකොට මොකද මේ සලුවක් පරවන් ඉන්නේ කියලා ඕක අයින් කරන්න නැත්නම් ඔයාට දාඩිය තමයි නාන්න එන්නේ කියනවා. කිව්වට පස්සේ මේගා ටීචර් ඒක අයින් කරනවා. ඊට පස්සේ මේගා මිස්ගේ පපුව දැකලා ඒ කොල්ලා කියනවා කමක් නැහැ ඔයාට කැමති නම් ඕක දාගන්න කියනවා. ඊට පස්සේ පෙනෙනවා මේගා ටීචර් ගෙදර ගිහලා අම්මත් එක්ක කතා කර ඉන්නකොට අම්මට කියනවා මම නම් කැමති නැහැ එහෙම නමාලයට කියලා. ඊට පස්සේ කියනවා නරකද කියලා බලන්නෙත් කොහමද මට නිදහසක් දුන්නෙත් නැහැ. ඒ වගේම මාව බාලිකා ඉස්කෝලේකට යවුවේ ඔයාලා මට සල්ලි දුන්නෙත් නැහැ කියලා අම්මාට කියනවා. ඊට පස්සේ අම්මා කියනවා මෙයාව බඳින්න ඔයාට ඕන තරම් අයිස්ක්‍රීම් කන්න පුළුවන් කියලා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නන්නේ පරම්ගයා මේගාගේ කසාදෙ සිත් වෙනවා. ඊට පස්සේ දෙන්නා මංගල රාත්‍රිය ගත කරන්න කාමරයට ගිහිල්ලා ඉන්නකොට පරම් එළිය බලාගෙන ඉන්නකොට මේගා ආනවා මොකද බලන්නේ කියලා. ඊට පස්සේ පරම් කියනවා මේ වගේ අවස්ථාවකදී යාළුවෝ එනවානේ බයිට් කරන්නේ ඒක නිසා මම බලන් හිටියේ කියලා. ඊට පස්සේ මේගා ටීචර් කියනවා ඇතුළට එන්න කියලා. ඊට පස්සේ දෙන්නා කතා කර ඉද්දී ඇඳ උඩට වෙලා ඔය අතරේ පරම වතුර කෝප්පයක් අරගෙන ගොජ ගාලා සද්දෙට බොනවා. මේගා මිස් දිහා රාගික විදියට බලන් ඉන්නවා මත් වෙලා. ඊට පස්සේ දෙන්න එකතු වෙලා සෙක්ස් කරනවා. ඊට පස්සේ ගොඩක් වෙලා සෙක්ස් කරන්න බෑ. ඊට පස්සේ මේගාට නම් මේකට වැඩි සතුටක් නැහැ. ඒකේ මොකද කියනනම් පරම්ට ඉක්මනට ජෝස් ගිය නිසා වැඩි වෙලාවක් සතුට වෙන්න බැරි වුණා නිසා මේගා ඉන්නේ කට්ටිය කෑම ගන ගමන්. ඊට පස්සේ පරම් සහෝදරයා එතනින් යන. ඊට පස්සේ පරම්ගේ අම්මා කියන බලන්නකෝ ඔයාගේ නෑන දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා කිසිම මාසියක් නැතුව ගෙදරට වෙලා පාඩුවේ ළමයි බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේගා ආනවා ළමයි හදන්න නැතුව ටික කාලයක් හිටියොත් කියලා. ඊට පස්සේ පරම්ගේ අම්මා කියනවා ගෑනු අපගේ සතුට ළමයි හදන එක නේද ඉක්මනට ළමයි හදුවට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ තේලින් කට් කරලා පේනවා මේගා පරම් පාකකේ ඇවිදිනගෙන ඉන්නකොට මේගා අවුලෙන් ඉන්න නිසා පරම් මේගාගෙන් ආනවා. ඊට පස්සේ පරම්ට හැම දෙයක් කියනවා අම්මා කිව්වා. ඊට පස්සේ පරම් කියනවා අපි පස්සේ ළමයි හදමු දැන් ආදරෙන් කරමු ගොඩාක් ආදරේ කරමු කියනවා. ওই කතාව යන අසරේ එකපාරට මේගා ටීචර් කියනවා ඔයා නිල් මූවි බලලා තියෙනවද කියලා. ඔව් බලලා තියෙනවා මං පාසල් යන කාලෙත් බැලුවා ගිය මාසෙත් බැලුවා කියලා කියනවා. ඊට පස්සේ පරම්ට කොල්ලා කියනවා නේද කමෝන් බේබි කමෝන් කියලා පස්සට තට්ටු කරනවා නේද කියලා. ඊට පස්සේ කෙල්ලත් කියනවා yes yes no yes yes කියලා දෙන්නම සතුට වෙනවා නේද කියලා පරම්ගේ මේගා ටීචර් ආනවා. ඉතින් කට් කරලා පෙන්නනවා මේගා ටීචර් පාසලට ගිහිල්ලා රේඛා මිස් එක කතා කර ඉන්නකොට අවුලෙන් එන්න නිසා රේඛා මිස් ආනවා මොකක් ප්‍රශ්නයක්ද කියලා මේගා ටීචර්ෙන් ආනවා. ඊට පස්සේ මුකුත් නෑ කියලා මේගා ටීචර් ප්‍රින්සිපල් එන්න කිව්වින්දා හම්බෙන්න යනවා. මොකද කියනවනම් අර මුලින්ම පෙන්නපු කෙල්ල ෆොටෝ සිද්ධියේ කෙල්ල ලිංගික සම්බන්ධතා තියෙන පොතක් කියවලා අහුවෙලා නිසා. ඊට පස්සේ මේ පොත කාගේද කියලා මේගා ටීචර්ගෙන් ආනවා. ඊට පස්සේ ප්‍රින්සිපල් කියනවා මේ පොත නම් රේඛා මිස්ගේ තමයි කියලා. ඊට පස්සේ ඒ ළමයිගේ අම්මා කියන රේඛා මිස්ට කතා කරන්න ඕනේ කතා කරන්න කියලා. කතා කරලා කියන ඊට පස්සේ පියන් රේඛා මිස්ට කතා කරන්න යනවා. ওই හතරේ රේඛා මිස් පුස්තකාලයට ගියාට පස්සේ සුවන් වින්දනයේ යෙදෙන ගැජමැටික් කෑල්ලක් අරගෙන පුස්තකාලයේ කාමරයකට ගිහිල්ලා සුවන් වින්දනයේ සතුටු වෙන අතරතුර අර රේඛා මිස් හොයන්න ආපු පියන් මේක දිහා බලන් ඉන්නවා පුදුමින් වගේ. බලන් ඉන්නකොට රේඛා මිස් නැති හින්දා විදුහල්පතිතුමා කියනවා
මේගා ටීචර්ට ගිහිල්ලා බලන්න කියලා. ඔය අතරේ මේගා මිස්සුත් බලන්න ගියාම මේගා මිස්සුත් දකින්නවා රේඛා මිස් අර කරන දේ. ඊට පස්සේ ඔයා කොහොමද පුස්තකාලේ ඔය වැඩේ කරන්නේ කියලා. ඊට පස්සේ මේගා මිස්ට කියනවා මගේ ආසාවල් දෙකක් තියෙනවා. එකක් ගුවන් යානයක වැසිකිළිය ඇතුළේදී කරන්නත් ඒ වගේම පුස්තකාලයේදී කරන්නත් මං හරි ආසයි කියලා මේගා ටීචර්ට කියනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා මේගා ටීචර් පරම් සෙක්ස් කරන අතරතුරේ අද ඉරිදානේ කියලා පරම් භාගයට වැඩේ කරලා එතනින් නවත්තනවා. ඊට පස්සේ පෙන්නවා පසුදෑ උදෑසන මේගා මිස් ගිහිල්ලා රේඛා මිස්ගේ ගජමැටික් කෑල්ල ගන්න කාමරයට ගිහිල්ලා ලාල්චු තිබ්බ ගජමැටික් කෑල්ල අරගෙන ඉක්මනට ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා කාමරය ලොක් කරලා ඉවර වෙලා අර ගජමැටික් කෑල්ල අරගෙන රේඛා මිස් රාස් ප්‍රදේශේ තියලා වැඩේට සෙට් වෙනකොටම සාලෙන් කලබලයක් නිසා ගිහිල්ලා බලනවා. ඊට පස්සේ පරම්ට පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ පරම්ගේ අම්මා කියන මේගා ටීචර්ට වතුර එකක් අරන් එන්න කියලා. ඔය අතරතුරේ ටීවී එකේ රිමෝට් එක ඔයපු ආච්චිට අර ගජමැටික් කෑල්ලේ රිමෝට් එක අහු වෙලා. ඊට පස්සේ ආච්චි එකින් එක ගජමැටික් කෑල්ලේ ඒකේ එකින් එක බටන් එක ඔබනවා. ඊට පස්සේ ඒකේ තියෙන සිස්ටම් එක වැඩ කරනවා. ඊට පස්සේ අර වතුර ගේන්න ගියපු මේගා ටීචර්ගේ සෙට් කරගත්තු කෑල්ල වැඩ කරන නිසා අතේ තිබ්බ වතුර කෝප්පේ බිම වැටෙනවා. ඒ නිසා කට්ටිය බලන් ඉන්නවා. මේගා මිස්ටර් මේ ගැන ගානක් නැහැ. මොකද කියනනම් අර ගජමැටික් කෑල්ල සුපිරියකට වැඩ කරන නිසා. කට් කරලා පෙන්නනවා දික් කසාදෙන් ඉවර වෙන්න ගිය කසාදේ පරම්මා මේගා ටීචර් එක එකතු වෙලා කතා කරලා යලිත් එකතු වෙනවා. මෙන්න මේ සුපිරි මූවි එක මෙතනින් ඉවර වෙනවා.